යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබ සෑම දෙනා පිළිගන්නවා. ලැබුව දවස ඔබ සෑම දෙනාට ආශිර්වාදමත් දවසක් වේවා. අද දවසේ අපි බලන්න යනවා අද අපේ සමාජ මාධ්‍යවල නිතරම අපිට දකින්නට අසන්නට ලැබෙන කාරණයක් පිළිබඳව යම් පුද්ගලයෙක් යම් ආගමික කාරණා පිළිබඳ සමාජගත කරන්න ප්‍රථම ඒ පුද්ගලයා ඒ ආගමික කරුණු පිළිබඳව මනා දැනුමක් ඇතිව සිටියොත් පමණක් සමාජගත කරන මෙන් අපි ඉල්ලා සිටිනවා. හේතුව යම් ආගමක හෝ යම් දර්ශනයක හෝ යම් භක්තියක සම්පූර්ණ දේ අවබෝධ කරගෙන නැතුව සමාජ මාධ්‍ය හරහා යම් කාරණා නිකුත් කිරීමෙන් ඒ අවස්ථාවේදී නොයෙකුත් ආගමික ගැටුම් නොයෙක් ආකාර වැරදි වටහා ගැනීම යම් ආගමක් පිළිබඳ දර්ශනයක් පිළිබඳ වැරදි වටහා ගැනීම සමාජගත කරන අතර ඒ සමාජයේ විසින් මිනිසයා ඇතුල් කර ගන්නවා වැරදි ප්‍රතිරූපයක් යම් කිසි ආගමක් හෝ යම් කිසි දර්ශනයක් පිළිබඳව හෝ යම් කිසි භක්තියක් පිළිබඳව. එම නිසා අද සමාජගත කරන යම් කාරණා වලදී යම් කිසි ආගමක් හෝ දර්ශනයක් හෝ යමෙක් සමාජගත කරනවා නම් එහෙම නැත්නම් සමාජ මාධ්‍ය වලට යමෙක් යම් කිසි කරුණු ඉදිරිපත් කරනවා නම් ප්‍රධානම දේ ඒ විෂය පිළිබඳ මනා දැනුමක් ඇතිව අවබෝධයක් ඇතිව ඉදිරිපත් කිරීම නුවණට හුරු බව කිව යුතුයි. කිතුණු පූජකෙක් හැටියට දේව ධර්මික උපාධිය ලැබපු අයෙකු හැටියට දේව ධර්මයේ අපි උපාධියක් ලැබුවා අපි තවම දේව ධර්මයේ දන්නේ අල්පයයි. අපි තව ඉගෙන ගන්න අවශ්‍යයි. නමුත් මේ කිසිම දේව ධර්මයක්වත් ඉගෙන ගත්ත නැති දේව ධර්මයේ පිළිබඳ කිසිම අවබෝධයක් නැති අය වටපිටින් ඇහෙන යම් කිසි කරුණු තොරතුරු අනුව එක් පුද්ගලයෙක් දෙන්නේ සමාජ මාධ්‍යයට රැගෙන ඇවිත් ආසන ප්‍රශ්න ඉදිරියේ කිතුණු දේව ධාර්මික දැනුමක් ඇති කිතුණුවන්ට මේ ජනමාධ්‍ය නිකුත් වෙන යම් කාරණා පිළිබඳව අපිට උත්තර දීමට අවස්ථාවක් කොට මම අද දවසේ ගන්නවා මේ දවසේ සිටුවිල්ල. ප්‍රධාන කොට අපි බලන්න යනවා අද කිතුණුවන්ට එල්ල වෙන කාරණා දෙකක් තිබෙනවා. එකක් මූලධර්මවාදී. අනිත් කරුණ තමයි born again. එහෙම නැත්නම් නැවත උපාද ලැබූ කණ්ඩායම කියන. හොඳට මතක තියාගන්න මූලධර්මවාදීන් කියලා කිතුණුවන්ව අදහස් කරන්නේ කුමක්ද කියන කාරණය ප්‍රධාන කොට ඒ අය මතක තබා ගත යුතුයි. කිතුණු පැත්තේ මූලධර්මයේ වාදීන් කියන්නේ කිතුණු පැත්තේ මූලධර්මයේ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය අරගෙන යන කණ්ඩායමයි මූලධර්මය කියලා කියන්නේ. ඕනම ආගමක මූලධර්මයට යනවා නම් හොඳයි. මොකද මූලධර්මයේ තුල තමයි බුදුන් වදාළ ධර්මයේ අපි අවබෝධ කරගන්න නම් ඒ මූලධර්ම වලට අපි යන්න ඕනේ. ඒකෙන්ද බුදුන් වදාළ ධර්මයට පිටස්තර දේවල් වෙනත් පුද්ගලයෝ එකතු කරපු දේවල් සමහර විට වැදගත් වන්නේ නැහැ. සම්ප්‍රදායික ක්‍රම වලින් එන යම් කාරණා තිබෙනවා ඇති බෞද්ධ දර්ශනය සහ විහාර බෞද්ධ ධර්මයන්ගේ වෙනසක් තිබෙනවා. බෞද්ධ දර්ශනය බුද්ධිමතුන් පිළිගන්නවා ඒක බුදුන් වදාළ ධර්මය. විහාර බෞද්ධ ධර්මයේ තුල නොයෙකුත් වැදුම් පිදුම් මෙවැනි දේවල් තිබෙනවා. හැබැයි වැදගත් වෙන්නේ අපිට නම් බුදුන් වදාළ ධර්මයේ විනා තවත් මිනිස්සු එකතු කරගත්තු දේවල් නෙමෙයි. මේ වගේම තමයි කිතුණු දහම කියන්නේ. කිතුණු මූල ධර්ම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මයේ තියෙන දේ. ක්‍රිස්තුස් වහන්සේ වදාළේ අවිහිංසාව. ක්‍රිස්තුස් වහන්සේගේ වදාළ ධර්මයේ හරය ප්‍රේමයයි. කිසිම මිනිසෙකුට ප්‍රචණ්ඩත්ව නොකර ප්‍රේමයෙන් කටයුතු කරන කණ්ඩායම තමයි කිතුණු මූල ධර්ම මත හිත ගන්න අය. එන මූලධර්මවාදීන් කියලා කල්ලියක් හදලා මේ සමාජයේ මූලධර්මවාදීන් තමයි යුද්ධ කරේ. මූලධර්මවාදී යුද්ධ කළේ නැහැ. යුද්ධ කළේ ආගමික අය මිසක්
කිතුණු මූල ධර්මයට අනුකූලව ඉන්න කිසි කෙනෙක් යුද්ධ බෑ. උන්වහන්සේ කිව්වේ මේ කම්මුලට ගැව්වොත් අර කම්මුල හරවන්න ඕනේ. උන්වහන්සේ කිව්වේ මිනිස්සු අසාධාරණ කරන අයට ප්‍රේම කරන්න. උන්වහන්සේ කිව්වේ සතුරන්ට ප්‍රේම කරන්න. උන්වහන්සේ කිව්වේ තමන්ගේ දේ බලහත්කාරයෙන් ගන්න අයට ඒක දෙන්න. උන්වහන්සේ කිව්වේ දුප්පතුන්ට ඔවුන්ගේ බඩගින්නට උපකාර කරන්න. උන්වහන්සේ කිව්වේ රෝගීන් සුවය සඳහා යාඥා කරන ಜಾති ආගම කුලය බලන්නේ නැතුව. උන්වහන්සේ කිව්වේ යක්ෂ බන්ධනවල මිනිස්සු නිලිලා ඉන්නවනම් ඒ අයව ඒ බන්ධනවල නිදහස් කරන ආගම ಜಾතිය කුලය බලන්නේ නැතුව. මේක තමයි යේසුස් වහන්සේ කිව්වේ මුළු ලෝක ජනතාවට සුභාරංචිය කියන්නේ. මොකද ඒ සුභාරංචිය තමයි මිනිස්සුන්ට ගැලවීම පිණිස පාපයට කමාව දෙන වන්දිය ක්‍රිස්තුස් වහන්සේ පුදා ඉටු කරේ. උන්වහන්සේ මලොන්ගේ නැගිට්ටා. උන්වහන්සේ ස්වර්ගයට ගියා. මේව තමයි කිතුණු මූල ධර්ම කියන්නේ. එතන මේ කිතුණු මූල ධර්ම කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ වදාළ ධර්මය අරගෙන යන අය. මුල් අපෝස්තලික ගෝලය 12 තමයි මූල ධර්මයේ මත හිටගෙන මූල ධර්මයේ මත ක්‍රිස්තුස් වහන්සේ ගන්නපු දේ ගෝලය අරගෙන ගියා. ඒ අපෝස්තලවරුන් උගන්වපු දේ තමයි කිතුණු මූල ධර්මයේ අය ඒ දේ ප්‍රකාශ කරන්නේ. ඒ දේ තමන්ගේ ජීවිතේ වෙනස් ජීවිතයක් රටාවක් තුල ඒ කියන්නේ මේ භූමික ජීවිතයේ තුල සැබෑ කිතුණු ප්‍රතිපත්ති අරගෙන යන මුළු ලෝකෙටම ලොකු බලපෑමක් ජීවිත විපර්යාසයක් සිදු වෙන කණ්ඩායමක් හැටියට මූල ධර්මය තම වැදගත් වෙනවා. ඒක නිසා කිතුණු මූල ධර්මය කියන්නේ සුද්ධෝ බයිබලයේ අනුව ජීවත් වෙන. බයිබලයේ අපි දකිනවා ලෝක ඉතිහාසයේ ප්‍රබලම ජීවිත වෙනස් කරන ලෝක සමාජය වෙනස් කරන නපුරු සමාජයට පිළිතුරක් දෙන ලෝකේ බලාපොරොත්තු රහිත ජනතාවට විස්පීත පණිවිඩයක් දෙන ලෝකේ වැඩිම අනුගාමික සංඛ්‍යාවක් භාවිතා කරන දිනපතා අලෙවි වෙන පොත සුද්ධ බයිබලය. සුද්ධ බයිබලය ලෝක ඉතිහාසයේ ප්‍රථම ස්ථානයේ ප්‍රමුඛ තැන තිබෙන්නේ මූල ධර්මයේ ක්‍රිස්තුස් වහන්සේ ගන්නපු මූල ධර්ම මත බයිබලයේ මත පදනම් වුණොත් ඒ ජීවිතේ අවිංසාව රැගෙන යනවා. ඒ ජීවිතේ ප්‍රේමය රැගෙන යනවා. ඒ ජීවිතේ සුභාරංචිය මනුස්සයන්ට කියනවා. මොකද ක්‍රිස්තුස් වහන්සේ අප උදෙසා කුරුසේ මැරුණා. අපේ ජීවිත වෙනස් කරා. මේකයි කිතුණු සුභාරංචිය කියන්නේ. මූල ධර්මය මත අපි හිතගත්තොත් අපේ ක්‍රිස්තියානි ජීවිතේ සමාදානය. තවත් කෙනෙකුට වෛරය නෙමෙයි සාමය. ඒක තමයි කිතුණු මූල ධර්ම කියන්නේ. කිතුණු මූල ධර්මයේ එකක් තමයි නැවත උපන්ද ලැබීම. born again කියන්නේ. born again කියන්නේ තම ආගමික කණ්ඩායමක් නෙමෙයි. ඉතින් ජනමාධ්‍යයට සමාජ මාධ්‍යවලට මේ born again කණ්ඩායමක් කියලා අලුතෙන් කල්ලියක් හදලා එක පුද්ගලයාව ගෙනල්ලා යම් කිසි ආගමික ගැටුම් ඇතිවන තැන්වලට අද සමාජ මාධ්‍ය වේදිකයෝ පවා ගේනවා. මම කිතුණු පූජකෙක් හැටියට දේව ධර්මයේ හදාරන කෙනෙක් හැටියට මගේ දැනුම අනුව කිතුණු දහම අනුව තමත් අපි ඉගෙන ගන්න අවශ්‍යයි කිතුණු දහම. එතකොට අපි ඉගෙන ගන්නේ නැතුව නැවත උත්පාද ලැබීම කල්ලියක් කියලා කිව්වම අපිට වේදනාවක් දැනෙනවා. මොකද සත්‍යතාව අපි දන්නවා ඒක මාධ්‍යට දෙන්න අපිට විදිහක් නැහැ. මොකද මාධ්‍ය තේරුම් අරන් තින්නේ කොහෙන් හෝ කාගෙන් හෝ ආන දෙයක් අහලා මාධ්‍යගත කරනවා. එතකොට සත්‍යයේ මොකක්ද කියන එක යටපත් වෙලා මේ වැරදි ආකල්පයක් අරගෙන මුළු මාත් කිතුණු ශාසනයටම දේව ධර්ම වලට බව පටහැනිව අද සමාජ මාධ්‍ය ක්‍රියා කරන ආකාරය අපිට පේනවා. ඒක නිසා කිතුණු සභාවට විශේෂ අභියෝගයක් තිබෙනවා. දේව ධර්මික දැනුම ඔබ ලබා ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා. සමාජ මාධ්‍ය ගත කරන කලින් මාධ්‍යට යම් කරුණු දෙන්න කලින් ඒ විෂය පිළිබඳ හොඳ අධ්‍යයනයක් ලැබලා අධ්‍යාපනයක් ලැබලා ඒ කරුණු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. බෞද්ධ දර්ශනය පිළිබඳ මනා උපාධියක් මට නැති නිසා මම බෞද්ධ දර්ශනය පිළිබඳ සමාජගත කරන්නේ නැහැ. මොකද මම දන්න දේ අල්ප නිසා. නමුත් කිතුණු දහම පිළිබඳ කිතුණු දේව ධර්මයේ මොකක්ද කියලාවත් දන්නේ නැති අය කිතුණු දේව ධර්මයේ මූලික સિદ્ધාන්ත අරගෙන සමාජගත කරන්න යනවා වැරදි අර්ථකථන දීලා. ඒක නිසා එකෙන් අපි වැළකෙන්න අවශ්‍යයි. මොකද ආගමක් අරගෙන තවත් ආගමක් විවේචනය කරලා
පහර ගහලා ભેද ඇති කරන එක මනුස්සකමවත් කිසිම ආගමක ආගමික සාන්තුරයෝ කිසිම කෙනෙක් අනුමත නොකරන කාරණා අද සමාජ මාධ්‍යවල අපි දකින්න ලැබෙනවා. එම නිසා ඔබ කිතුණුවෙක් වෙන්න පුළුවන්, බෞද්ධ ආගමිකයෙක් වෙන්න පුළුවන්, හින්දුවරයෙක් වෙන්න පුළුවන්, මුස්ලිම්වරයෙක් වෙන්න පුළුවන්. ඔබ කුමන ආගමක ජාතික හිටියා මතක තියාගන්න. ඔබ තවත් ආගමක් ගැන ප්‍රසිද්ධිය කතා කරනවා නම් 100% ඒ පිළිබඳ මනා දැනුමක් ඔබට ලබා ගත යුතුයි. මනා දැනුමක් ලබා ගන්න නැතුව සමාජගත කරන්න එපා යම් කරන සත්‍යයන්. ඒක ඉතාම භයානක තත්යකට මුහුණ පාන්න යනවා. බෝන් අගේන් කියලා කියන්නේ සුද්ධෝ බයිබලයේ වැදගත් ඉගැන්වීමක්. ඒ ඉගැන්වීම තමයි යෝහන්ස් සුභාරච්චි නිකොදේමුස් නැවති ආගමික මිනිස්සෙකුට යේසුස් වහන්සේ කිව්වා නුඹගේ ආගමික වතිවතාවන් ඉටු කරලා ස්වර්ගයට යන්න බෑ. ජීවිතය ඇතුලේ වෙනසක් වෙන්න ඕනේ. පව් කරන කෙනෙක් නම් පාපෙන් වෙනස් වෙන්න ඕනේ. ඇබ්බැහි වලින් වෙනස් වෙන්න ඕනේ. ජීවිතේ වෛරයෙන් ඉන්න කෙනෙක් නම් අන්ධකාරේ ඉන්න කෙනෙක් නම් ඒකෙන් ගැලවෙන්න ඕනේ. ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතය තුළට පැමුණුනාම මේ අත්දැකීම නැවත උපාදය අලුත් ජීවිත රටාවකට ඇතුල් වීම නැමැති ඒ විශේෂ ආශිර්වාදවත් මුළු ලෝක ජනතාවට අවශ්‍යම පණිවිඩය තමයි නැවත උපාද නැමැති පණිවිඩය යේසුස් වහන්සේ ගෙනාවේ. මේ නැවත උපාදේ කියන පණිවිඩය යේසුස් වහන්සේගේ ඉගැන්වීමේ ප්‍රධානම ඉගැන්වීමක්. හැම කිතුණුවෙක්ම නැවත ඉපදිය යුතුයි. ඒ කියන්නේ පෞකාරකම වෙනස් වෙන්න, බේබද්කම වෙනස් වෙන්න, මද්ද්‍රව්‍ය අභ්‍යවිච්ච කෙනෙක් මද්ද්‍රව්‍ය වෙනස් වෙන්න, ආගමික හොඳ වැඩ කරන මිනිස්සු පවා ක්‍රිස්තුස් වහන්සේ තමන්ගේ ජීවිතයේ මධ්‍යගත වෙලා ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍රය කරගෙන ජීවිතයක් ආරම්භ කරන එක නැවත උපාද ලැබීම ලෙස අපි හඳුන්වනවා. ඒක තමයි එවකට හිටියව ආගමික නායකයෙකු නිකොදේමුස් යේසුස්සේ පාදලා දුන්නේ. ඉතින් මේ ක්‍රිස්තියානි අත්දැකීම මේ වැදගත්ම කිතුණු අත්දැකීම මේ යම්කිසි කල්ලියකට නිකායකට කණ්ඩායමකට දාන්න එපා. මේ පිළිබඳ මන අවබෝධයක් ඔබට ලබා ගන්න කරුණා කරලා පොතපත කියවලා හරි කිතුණු මූල ධර්ම කිතුණු විශේෂ ඉගැන්වීම් ඔබ දැනගත යුතුයි. එම නිසා කිතුණු පූජකෙක් වෙන්න පුළුවන්, කිතුණු පූජකෙක් නොවන කෙනෙක් වෙන්න පුළුවන්. ප්‍රසිද්ධ වීම සඳහා මාධ්‍යට ගිහිල්ලා මේ වැදගත් ක්‍රිස්තුස් වහන්සේගේ වැදගත් ප්‍රතිපත්ති පාවා දෙන්න අගෞරවයටපත් කරන්න එපා. දේව ධර්ම ඉගෙනගත්තු අයත් මේ ලාංකික සමාජයේ ඉන්නවා විශාල දේව ධර්ම ඉගෙනගත්තු අය. ඒ අයගෙන් දැනුවත් වෙලා හෝ සමාජගත වෙන්න සමාජීය අන්තයක් යම් ආගමක් පිළිබඳ ඉදිරිපත් කරන කලින් මනා දැනුමක් ලබා ගන්න කියලා ඉල්ලීමක් කරනවා. විශේෂයෙන් මාධ්‍යවේදීන්ට ඇවුම්කන් දෙන්න කිතුණු දහම කියන මොකක්ද කියන එක පළමු කොට මාධ්‍යවේදීන් ඉගෙන ගන්න අවශ්‍යයි. කිතුණු සභාව නිකා ගොඩක් තිබෙනවා. කතෝලික, රෝමාන කතෝලික නොවන සහ අනිකුත් පෙන්තකොස්ත නිකාය. මේ ඉතිහාසයේ පොඩ්ඩක් හොයලා බලලා මේ කණ්ඩායම් කියන්නේ කවුද? මේගොල්ලන්ට දිග ඉතිහාසයක් තියෙනවා නේද? මේගොල්ලන්ගේ ජීවිතේ හරය ප්‍රේමිය නේද? මෙන්න මෙවැනි ආකාරයෙන් හොඳට මනා දැනුමක් ඇතිව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා. කිතුණු පූජකෙක් හැටියටත් දේව ධර්මය ඉගෙන ගන්නා වූ කෙනෙක් හැටියටත් තමත් දේව ධර්ම ඉගෙන ගන්නා වූ කෙනෙක් හැටියටත් මම ඔබට මේ දවසේ සිතුවිල්ල තුලින් අවවාද කරනවා. සමාජගත කරනවා නම් යම්කිසි සමාජ මාධ්‍යට යම් කරුණු දෙනවා නම් මාධ්‍යවේදීන් කරුණාකර එක පුද්ගලයෙක්ගේ ඉලක්ක කරලා කරුණු ගොනු කරලා මාධ්‍යට දාන්න එපා. කිතුණු සම්මත ධර්ම ඉගෙනගෙන වැදගත්ම ධර්ම ඉගෙනගෙන සමාජ මාධ්‍යට දාන්න. ඒ වගේම කිතුණුවන්ගේ මේ මූල ධර්මය කියන්නේ මොකක්ද? බෝන් අගේන් කියන්නේ මොකක්ද? පෙන්තකොස්ත කියන්නේ මොකක්ද? කතෝලික කියන්නේ මොකක්ද? අනිකුත් සභා කියන්නේ මොකක්ද? මේවා පිළිබඳ ඉතිහාසයේ ඓතිහාසික පසුබිම හොයලා ඒවා දැනුවත් වෙලා ඉන්නවා නම් කිසිම ආගම් ભેදයක් කිසි ආකාරයක මේ ආගමික ભેද සඳහා යම් කිසි කරුණු මාධ්‍යට ඉදිරිපත් කරන්නේ නැහැ. කරුණාකරලා මාධ්‍ය
අනිකුත් අයගේ හඬ ඇසිය යුතුයි කියන එක මම ඔබගෙන් ඉල්ලා සිටිනවා. එම නිසා ඔබ සෑම දිනකට අපි ආශිර්වාද කරනවා මේ ලාංකික සමාජයේ ලාංකික පසුබිමේ අපි ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය ඔබට රැගෙන එනවා. ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමය තුල ඔබ වර්ධනය වෙමින් කිසිම කෙනෙකු කියලා දකින්න එපා. කිසිම කෙනෙකුට චෝදනා කරන්න එපා. කිසිම කෙනෙක්ව පහත් කරන්න එපා. හැම කෙනෙක්ම ගෞරවය දෙන්න, ඔබට වඩා තව කෙනෙක් උතුම් කොට සලකන්න, මනුස්සත්වයට ගරු කරන්න. ඒක නිසා දේශපාලනික යම්කිසි පටු ආකල්ප නිසා මේ පැහැදිලි අපේ දෙවියන් වහන්සේගේ සැලැස්ම එහෙම නැත්නම් යේසුස් වහන්සේ වෙන ආගමික නායකයෙකු වෙන්න පුළුවන්. ඔවුන්ගේ වැදගත් ධර්ම පහත් කරලා කතා කරන්න එපා. සමාජ මාධ්‍යයේ වැරදි දේවල් දෙන්න එපා. ඒවා පිළිබඳ මන අවබෝධයක් ඇතිව දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඔබ සැමට ආශිර්වාදම දවසක් වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි ඔබට සුබ පතනවා. ස්තුතියි.